ඉතින් ඔන්න අවස්ථාව හම්බෙච්ච හින්දා පටපට ගාලා වීඩියෝ කැලි කීපයක් ගන්න තීරණය කරලා අද කතා කරන්නේ කොරියාවේ ඉඳලා කොහොමද රිස්ක් එකක් ගන්න නැතුව කෝටිපතියෙක් වෙන්නේ කියලා. ඒ කොහොමද? ඔයා රස්සාවට අමතරව කොරියාවට ගියට පස්සේ ආදායම් මාර්ග හොයන්න සෑහෙන්න උත්සාහ කරනවා. අපි හැමෝටම වර්ධින තැනක් තියෙනවා දැන්. අලුත් තාක්ෂණෙත් එක්ක කොරියාවේ ඉන්න තරුණ පිරිසටත් ඒක සෑහෙන්න වැරදිලා තියෙනවා. මොකද්ද මේ? ට්‍රේඩින්, පිරමීඩ, ඊට පස්සේ අපි නොදන්න රිස්ක් ගොඩාක් ලොකු රිස්ක් එකක් අවදානමක් තියෙන ඉන්වෙස්ට්මන්ට්. මොකද ඔයාලා කොරියාවට ගිය ගමන් කරන්න ඕනේ. ඒ වගේ වැඩිකට ඉන්වෙස්ට් කරලා අවුරුද්දක් විතර ඇතුළත ගේමක් ගාලා ටක් ගාලා ලංකාවට එන්න. ඒ වගේ සැලසුම් ඔළුවේ හදන්න කලබල වෙන්න එපා. කරන්න ඕනේ කොහොමද? ඔයාට කොරියාව වගේ රටක ඉන්නවා නම් රිස්ක් ෆ්‍රී කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අවදානම නැහැ. අවදානමක් නැති. හරිද? කොරියාව කියන්නේ වගේ මොකක් හරි සිම් එකක් හරි මොකක් හරි ගන්නවා. ඊට පස්සේ අමතරව ආයතන ඉන්නකොට අර data free හම් වෙනවා. තව පොදු ස්ථානයකට ගියාම data free හම් වෙනවා. wifi free තියෙනවා. ඉතින් ඒ data ටික පාවිච්චි කරලා හරිද? කොරියාවට ගියාට පස්සේ ඇත්තටම මේ 2.50 ෆෝන් එකක් පාවිච්චි කරන ප්‍රමාණය සෑහෙන්න අඩුයි. පළවෙනි මාස 6 ඇතුළතම බහුතරයක් දෙනා හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක් නම් ගන්නවම තමයි කවුරු එපා කිව්වේ. හරිද? එතකොට එහෙම එකේ හරිද? එහෙම ඒ වගේ දේවල් තියෙන එකේ data ටික තියෙන එකේ එළිය නිකන් පාරක ඇවිද්දා. පට්ට ලස්සනට පේන එකේ. හරිද? ඔයාලා ගිය ගමන් හම්බ කරන දුක්මහසිලා හම්බ කරන එක දාලා ට්‍රේඩින් කියලා එකක් කරන්න ඕනේද? නැත්තම් මොකක් හරි බෙටින් සයිට් එකට ගිහලා ඔට්ටු දාන්න ඕනේද? කැසිනෝ ගහන්න ඕනේද? එහෙම නැත්තම් මොකක් හරි කවුරු හරි කියනවා අපි අරවා හිටවනවා මෙව්ව වවනවා තනකොළ වවනවා ඔයාලා කනවද වගේ මොකක් හරි පිරමීඩයක් උස්සන් එන එක සෙනුසයිද පොෆිට් නෑ මේ අහවල් දවසේ තියෙනවා වගේ මොකක් හරි ඔය වගේ දෙයකට පයින්න ඕනේද ගිය ගමන් අවශ්‍ය නෑ. හරිද? කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද වරට? කොරියාවට ගියදා ඉඳලා කරන්න පුළුවන් අයට අවස්ථාවක් හම්බෙන හැම මොහොතකම. හරිද? පොඩ්ඩක් YouTube එකට යන්න. ගිහිල්ලා බලන්න හැමෝම YouTube channel කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? යාළුවනේ අපි කොරියාවේ ඉන්නේ මෙන්න බලන්න කොරියාවේ අපි කනේවා මෙන්න අපේ රස්සාව මෙන්න අපි අඳිනේවා මෙන්න අපි යන තැන් කී ඕකම තමයි හැමෝම කරන්නේ. ඔය ඔක්කොම දාන වීඩියෝ ටික කොරියාවේ ඊශ්‍රායල් රුමේනියා හැම රටකම ඕක තමයි බහුතරය කරන්නේ. ඒ කරලා සල්ලිකාරයෙක් වෙන්න බෑ. ඇත්ත කතාව ඒ කරලා ලොකු ඉන්කම් එකක් එන්නේ ඇයි? වීඩියෝ බලන්නේ මොකද? මේ ලංකාවේ ඉන්නේ උන්. සත කීය දෙන්නේ ලංකාවේ වීඩියෝ එකක් බලපුවම YouTube එකේ ඈ views 1000ක් ගියාම ඩොලර් 750ක් විතර එන්නේ. රුපියල් 150ක් ගන්න views 1000ක් 1500ක් යනවා. හරිද? නැහැලා වීඩියෝ එකක් කරලා හදලා දානවා මම දැන් මේකෙන් ඩොලර් හොයලා BMW එකක් ගේනවා කියලා හිතාන YouTube channel එකක් හදලා දානවා. දැන් මඩ පස්සේ බලන්නේ මොකද? ලංකාවේ ඉන්නේ උන් බලනවා. බලලා ඕක දැන් AdSense ad එන level එකට හදාගන්න සෑහෙන දුරක් යන්න ඕනේ. watch time පැය 4000 බලන්න ඕනේ. නැත්නම් short නම් මෙච්චර බලන්න ඕනේ. රූල් ටිකක් තියෙනවා. ඌව කරගෙන එනකොට අප්පා මේක කරලා නම් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ මචං. බලන්න ඕනේ මීට වඩා හොයන්න දැන් ලෝකේ අලුත් වෙලා තියෙන්නේ. අලුත් ක්‍රමයකට බලන්න ඕනේ කියලා ට්‍රේඩින් කියලා එකට බලන්න. ට්‍රේඩින් කරනවා කියන්නේ මොකද්ද? ඔට්ටු දාන්නේ. 99%ක්ම ට්‍රේඩින් කරන්නේ නැහැ කියලා මාකට් එක. ඔට්ටු දාන්න යන්නේ. අපේ ට්‍රේඩින් කරනවා කියලා ගොබ්බ බොරු වචනයක් දාලා තියෙන්නේ ඔට්ටු දාන්නේ. Forex Binance ඔක්කොමලා ගිහිල්ලා ෆියුචර් මාකට් එක මොකද කරන්නේ? පල්ලෙහාට යනකොට සල්ලි හම්බ වෙනවද බලන්න බිස්නස් කරනකොට. ට්‍රේඩින් කියන්නේ බිස්නස් කරද්දි පල්ලෙහාටදී සල්ලි දෙනවද කවුරු හරි? අද මම මේ ලක්ෂ 10ට මොන හරි ගන්නවා. ඔන්න ඒකේ ලක්ෂ 5 වුණා මට ලාභයි. එහෙම ලාභ වෙනවද බං? හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ලක්ෂ 10යි වටිනාකම ලක්ෂ 5ට අඩු වෙනවා කියලා මම ඔට්ටුවක් දානවා. එතකොට ලාභයක් එනවද? එනවා. ඔට්ටුවන්නේ දාලා තියෙන්නේ. කවුරු හරි එක්ක. ඔට්ටු දාන්නේ. ට්‍රේඩින් කියලා මගුලක් කරන්නේ නැහැ. ට්‍රේඩින් කියලා පොඩි එකක් තියෙනවා. මොකද්ද? ස්ටොක් මාකට් එක තියෙනවා. ඊට පස්සේ Binance එකේ ගත්තොත් ස්පොට් මාකට් එක තියෙනවා. ඒ වගේ වොලට් එකක බයි කරලා තියාගන්න පුළුවන් ට්‍රේඩින් කියලා එකක්. ඒක සරලව කරන්න බෑ. හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. හොඳ දැනුමක් තියෙන්න ඕනේ සම්බන්ධව. හරිද? නැත්නම් ඒකලත් අබක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ රිස්ක් ඒවට යන්න එපා මුලදී. හරිද? ස්ටොක් මාකට් එක වගේ නම් සෑහෙන දුරට හොඳයි. ඒකෙත් අවදානම් දැන් ඔය වැහිලා යන කම්පැනි එකම තියෙනවා. ඒ වගේ ආයෝජනය කරලා තිබ්බොත් අනාතයි. හරිද? එතකොට ඒවත් නොදැනුවත් ඒවා කරන්න බෑ. ඒතකොට මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ කොරියාවට ගිහිල්ලා මුල් කාලේදී? අංක 1. ඔයා ලංකාවෙන් පිටත් වෙන්න කලින් සැලසුමක් හදාන පුතේ කොරියාවට යන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔය රට යන කොරියාව නෙමෙයි මොන රටට ගියත්
ප්ලෑන් එකක් ගහනවා ලංකාවෙන් පිටත් වෙන්න කලින්. එහෙනම් හම්බ කරන පඩියෙන් අන්නේ ගහපු ප්ලෑන් එක ක්‍රියාත්මක කරපන් ගියදා ඉඳලා. හම්බ කරන පඩියෙන් මොකද්ද කරන්න ඕනේ? ගහන් කියන්නේ සැලසුමක්. ඒ සැලසුමට අදාළ වැඩ ටික කරගෙන යන ගමන් අහපෝ කවදාද ලංකාවට එන්නත් ඕනේනේ. නේද? එහෙනම් මොකද්ද කරන්නේ? දෙවෙනි එක විදිහට අර වැඩිපුර සල්ලි හොයන්න අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒක වෙනුවට රිස්ක් එකක් නැති දේවල් ටිකක් තියෙනවා තෝරගන්න. කොරියාව වගේ රටක ඉන්න කෙනෙක්ට විශේෂයෙන් ලෝකේ මොන රටක හිටියත් මේක කරන්න පුළුවන්. සුපිරිටම ලංකාවේ හිටියත් පුළුවන්. ලංකාවේ තියෙන ආර්ථික යුද්ධෙත් එක්ක ඒක කරන්න අමාරුයි. ඇයි ලංකාවේ ජීවත් වෙන්න පඩිය හොයාගන්න මාර්ගයක්වත් දෙන්න ඕනේ. ඒ හොයාගන්න පඩිය ඩේටා කාඩ් එකක් දාගන්නත් මදිනේ. කොරියාවේ දිහින් ප්‍රශ්නයක් නැහැනේ. හම්බ කරන පඩියෙන් ඔයාට කාලා බීලා සතුටින් ජීවත් වෙන ගමන් ඔයා ලංකාවෙන් පිටත් වෙන්න කලින් ගහපු සැලසුම ක්‍රියාත්මක කරගන්නත් ඔයාට සල්ලි ඇති වෙන්න හම්බෙනවා. කොරියාවෙන් එහාට මොන රටකට ගියත් ඒක එම වෙන්න ඕනේ. මම නම් කියන්නේ රුපියල් ලක්ෂ එකමාරකට දෙකකට වඩා අඩුවෙන් පඩිය වලට වෙන රටවල් වලට යන්න එපා. නැත්තම් ලංකාවේ ඉන්න. නේද? ඒ වගේ ඒට අඩුවේ යනවා නේද? ඒක මම ඒක දන්නේ නැහැ. මම කියන්නේ ලක්ෂ දෙකකින් උඩවත් පඩි ගන්න කොහේ රටක වැඩ කරන පොල්ලෝ. හරිද? එතකොට ඒගොල්ලන්ට කාලා බීලා තමන් ලංකාවේ යද්දි ගහපු සැලසුමට එකපාර ක්‍රියාත්මක කරගන්න බැරි යම්කිසි මුදලක් හරි දාගන්න පුළුවන්. එතකොට ඒ සල්ලි ටික කිසිම දෙයකට පඩිය මොන මගුලකටවත් ආයෝජනය කරන්න කලබල වෙන්න එපා. ඔයාලා ගහන් ගිය සැලසුමකට ඒක ක්‍රියාත්මක කරන්න මෙහි යද්දි ප්ලෑන් කරන් ගිය වැඩ පිළිවෙලකට. මෙහි යද්දි ප්ලෑන් කරන් ගියා නම් මම අහවල් දෙයට ආයෝජනය කරනවා කියලා ඒකට කරන්න. ඒක ඔයා මෙහි ඉඳලා අධ්‍යයනය කරලා මොකක් හරි සැලසුමක් ඇතුවනේ යනවා ඇත්තේ. ඒකට. එහෙ ගිහිල්ලා එකපාරට සල්ලි හම්බෙනකොට අලුතෙන් හම්බෙනවනේ සැලසුම්. ඒකින් අයියලා ඔන්න මං පරණ කලින් වීඩියෝ එකේ මං කිව්වා පරණ අයියලා ඉඳ ඒ පරණ අයියලා මල්ලි අරකේ ආයෝජනය කරන්න මේකේ ඒව කරන්න හරකෙක් වගේ පයින් ඉපා. තේරුණාද? හොයලා බලලා තමයි මේ වගේ දේවල් කරන්න ඕනේ. තේරුණාද? එතකොට දැන් මොකද්ද මම මේ කරන්න කියන්නේ? මම කියන්නේ දැන් YouTube channel එකක්ම හැදුවා කියන්නේ. නැත්තම් Facebook page එකක්, YouTube channel එකක්, TikTok එක. හරිද? ඊට අමතරව තව තියෙනවා සෑහෙන දේවල් ෆ්‍රී ඉගෙන ගන්න. හරිද? මොනවා හරි හෑන්ඩ් ෆෝන් හදන විදිය කියලා ඉතින්. ඒක හරි කමන්නේ. හරිද? මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හරිද? දැන් තියෙන විශේෂම ලොකුම chance එක තමයි ඔයාට ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකක් වීඩියෝ කරන්නවත් ටයිම් එකක් නැත්නම් කාමරය ඇතුළේ ඉඳගෙනම දැන් AI වීඩියෝ ජෙනරේෂන් කරන්න පුළුවන්. ෆොටෝ හදන්න පුළුවන්. වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට කාමරය ඇතුළේ ඉඳගෙන ඔයාට වචනයක්වත් කතා කරන්න නැතුව වොයිස් එක ජෙනරේට් කරලා ලස්සන හතන්දර හදන්න පුළුවන්. ඒ වගේ දේවල් හදලා කොහෙටද ෂෙයා කරන්න ඕන? පේජ් එකක්, channel එකක්, YouTube මම කියන මේ ප්‍රධාන තුනක්. YouTube channel, TikTok, Facebook page. ඔය ප්‍රධාන සරල තුනක් මම කිව්වේ ඔයාලට 7-5ක්වත් වියදම් යන්නේ නැතුව කොරියාව හරි කොහේ හරි ලෝකේ රටක ඉඳලා කරන්න පුළුවන් දේවල්. ඒ තුනම කරන්න ඕනේ කාටද? කාට හරි දැනුමක් ෂෙයා කරන්න ඕන නම් කරන්න. දැන් මම මේ කරන්නේ. මට මේ YouTube වීඩියෝ එක හම්බෙන මගුලක් නැහැ. සත ගණන් හම්බෙන්නේ. මට ඊට වඩා ලාභයි මේ වත්තුදුළු ගාලා මිනිස් පැල ටිකක් හිටවනම් මට ඊට වඩා ආදායමක් එනවා. තේරුණාද? ඒකට මම මේක කරන්නේ ආදායමක් ගන්නද? මම මේක කරන්නේ 100% බොක්කෙන් කරන්නේ. මට සහ කොරියාවට ගියපු අයට වැරදිච්ච තැන් හොඳට අධ්‍යයනය කරලා රට ගියපු අයට වැරදිච්ච තැන් අධ්‍යයනය කරලා එතනින් එහාට වරද්ද ගන්න නැතුව ජීවිතේ ලස්සන පාරක ලස්සන ගමනක් යන්න හදාගන්න දේවල් තමයි මම කියලා දෙන්නේ මගේ channel එකේ. පැහැදිලිද? එතකොට මම මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න බලන්නේ නෙමෙයි මම මේ channel එක කරන්නේ. මම ප්‍රොෆිට් ගන්න බලන් කරන channel page තියෙනවා. ඒවා ලංකාවේ අයට පෙන්නනවද? නෑ. උඹලට ඒවා බලලා වැඩකුත් නෑ. තේරුණාද? පොඩ්ඩක් හොයලා බලන්න ඇමරිකාව, ජර්මනිය, ප්‍රාන්සය, කැනඩාව වගේ රටවල් වල ට්‍රෙන්ඩින් යන වීඩියෝ මොනවද කියලා හොයලා බලන්න. ඒගොල්ලෝ හොයන දේවල් මොනවද කියලා. ඒ වගේ දේවල් ගැන හොයලා ඔයාලා ඉන්න රටක ඉන්න කාමරයක ඉන්න තැනක ඉඳලා වීඩියෝ හදන්න, ෆොටෝ හදන්න. ඈ මොන හරි කතන්දර හදන්න, නිර්මාණ කරන්න මොන හරි දෙයක් කරලා ඒගොල්ලොන්ට සජෙස්ට් වෙන විදිය YouTube එකේ මට ඊට වඩා ලොකු දැනුම තියෙන අය ඕන තරම් කෝස් කරන අය ඉන්නවා ඒ සම්බන්ධව ෆ්‍රී ඕන තරම් වීඩියෝ දාලා දෙනවා සල්ලි දීලා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඊට අමතරව AI වලින් සෑහෙන උදව් ගන්න පුළුවන්. සිංහලෙන් ටයිප් කරලා දැම්මත් මට මෙන්න මේක කියලා දීපන් මචං කියලා AI ChatGPT තව සෑහෙන දේවල් තියෙනවා. ඒ දේවල් වලින් හොයාගන්න පුළුවන්. දැනුම හොයාගෙන, විස්තර හොයාගෙන, හිමීට ඉගෙනගෙන, අවුරුද්දක් හරි ඉගෙනගෙන අන්න ඒ වගේ දෙයක් කරන්න. තේරුණාද? අන්න ඒකෙන් හම්බෙන හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ හම්බෙන ප්‍රොෆිට් එකෙන් මැනේජ් කරගන්න මොන හරි අර අලුත් ඉන්වෙස්ට්මන්ට් වලට යනවා නම් ඒකත් හම්බෙන 100%ම දාන්න එපා. ඒකෙන් හම්බෙන ප්‍රමාණයක් මොකට හරි අයින් කරලා මට ඒක මුදල් කල්පනා කරන එක ගැන වෙනම කතා කරන්න ඕන නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. ඒකෙන් හොඳ අමතර ආදායමක් ජොබ් එක කරන ගමන් ගන්න පුළුවන්. මගේ යාළුවෝ ඉන්නවා කොරියාවේ ජොබ් එක කරන ගමන් මාසෙට කොරියාවේ පඩියට වැඩිය හොයන
මොන වගේද? Facebook page කරලා, YouTube channel කරලා, TikTok කරලා, බුවා කරලා. මොනවද කරන්නේ? TikTok එකේ ගිහිල්ලා අර ලංකාවේ උන් ටිකක් වට කරන චා චා එක ගා ඉඳලාද? නෑ නෑ නෑ. එහෙම ඒවා කරලා නෙමෙයි. මොනවා කළාද? ලෝකේ දියුණු රටවල් වලට බලන්න දේවල් හදලා දාන්න. මේ ලංකාවේ උන්ට අනම්මනම් පෙන්නලා ඔයාලට ආර්ථික වශයෙන් ගොඩ යන්න බෑ. ලංකාවට පෙන්නන්න ඔයාලගේ ආතල් එක වෙනුවෙන්, ඔයාලගේ සතුට වෙනුවෙන් මොන හරි දෙයක් පෙන්නන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නැත්නම් ඔයාලා මොන හරි නොලෙජ් එකක් ෂෙයා කරන්න ලංකාවේ තව කෙනෙක්ට ඉගෙන ගන්න. ඒ හැංගීම. හම්බ කරන්න බලන්න ලංකාවට වීඩියෝ කරලා ගොඩ යන්න නම් බෑ. අමාරුයි. සෑහෙන අමාරුයි. 100% බෑ කියන්න බෑ. හැබැයි විදේශ රටක වැඩ කරන කොල්ලෙක්ට ඉතින් හොඳම ක්‍රමේ තමයි අරක. මම නම් යෝජනා කරන්නේ. ඒක ලංකාවේ හිටියත් මේ කතාව වැදගත් වෙයි. මං කියන්නේ ගොඩක් අය දැන් කියනවනේ මේ දවස්වල වැඩ අඩුයි. 8-5 තියෙන්නේ අපේ කි. වැඩක් නෑ බං කියලා සෝජුවක් ගහනවා 5ට ඕෆ් වෙලා ගිහිල්ලා රෑ 10-11 වෙනකන් සෝජුවක් බීලා ආයෙ උදේ වැඩට යනවා. ඉතින් යකෝ හවස 5ට ඕෆ් වෙලා දඩබඩ ගාලා පටන් ගනින් කොමක් හරි මේ Facebook page එකක් කරන්න. දවසට එක වීඩියෝ එකක් හදපන් හැමදාම 5ට ඕෆ් නේ හැමදාම සතිය දවස් 7ක් තියෙනවනේ. උඹට දවස් 4 වීඩියෝ 7ක් ඇදුවා කියන්නේ සතියට. මාසෙට වීඩියෝ 30ක් දාන්න පුළුවන් page එකකට. එක වීඩියෝ එකක් වයිරල් ගියා නම් උඹ කොරියාවේ ගන්න පඩියට වඩා වඩියක් ගන්න පුළුවන් දෙයියනේ කියලා. වීඩියෝ අප්ලෝඩ් කරන්න ඉන්ටර්නෙට් ස්පීඩ් මදිද? ඩේටා නැද්ද? හොඳ ෆෝන් එකක් නැද්ද? කැමරාවක් නැද්ද? බොරුවනේ තියෙන්නේ. හරිද? කියයි කට්ටිය කාමරේ බොනවා, කට්ටිය කාමරේ කයිවාරු ගහනවා, කාමරේ කොල්ලෙක් ඉන්නා මට ඒ වැඩ කරන්න අමාරුයි. බයිලා බං, බයිලා. කරන්න ඕනේ කාට කුස්සියට ගිහිල්ලා හරි අරු කාමරේ බුදිනම් කරන්න පුළුවන්. තේරුණාද? දැන් ෆෝන් එක අතේ තියන් ওই වැඩ ටික කරගන්න පුළුවන්. ෆෝන් එක බොබින්ට තැනක් නැද්ද? උඹලා ඉන්න ආයතනයක හරි බෝඩිම් එකක හරි කොහේ හරි. යාළුවා කාමරේට කියලා උඹලා ෆෝන් එක ඔබන්න නැතුව ඉන්නේ. උඹලට වචනයක්වත් කතා කරන්න නැතුව වොයිස් එක ජෙනරේට් මේ වොයිස් එක හදලා ඩවුන්ලෝඩ් කරලා ඒක ඇප් මේ මොකක් හරි ඔය වීඩියෝ එඩිටින් කරන ඇප් එකකට ගිහිල්ලා ඒක දාලා වීඩියෝ එකක් හදලා දාන්න පුළුවන්. බැරිකම නැහැ ඕන් නැතිකම තියෙන්නේ. තේරුණාද? නිදහසට කාරණා කිය ඔහි පල් වෙන්න පුරුදුලා ඉන්නේ ලංකාවේ ඉඳලා. ඒකයි වැරද්ද. ගොඩ යන්න ඕන එක ගොඩ යනවා බා. තේරුණාද? ඇති තරම් අවස්ථාව තියෙනවා ගොඩ යන්න. කොරියාවේ වැඩ අඩුයි නම් මොකද්ද අපි කරන්න ඕනේ? ඉතුරු වෙන වෙලාවේ ඊට වඩා හොඳ වැඩක් කරන්න හොයා ගන්න ඕනේ. ඉතුරු වෙන වෙලාවේ සෝජු කියලා ඇවිද්දොත් නන්නත්තරයි. සතියට දවසක් විතර සෝජුවක් ගාලා බියර් එකක් ගාලා පොල්ලොත් එක සින්දුවක් කියලා විනෝද වෙන්න ඕන නම් ඒක කරපන්. ඒක එච්චරයි. සතිය දවස් 7ෙම සෝජු බෝතලේ සිගරට් පැකට් එකයි අතේ තියාගෙන කාලා කන්නේ වෙනවා නම් ඉතින් ඒක උඹලගේ වැරද්දක් නිසා කොරියාවේ වැඩ අඩු ප්‍රශ්නයක්වත් කොරියාවේ වැරද්දක්වත් උඹලා කොරියාවට ආපු ගුරුවරයාගේ වැරද්දක්වත් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. හරිද? හම්බෙන අවස්ථාවෙන් වැඩ ගන්න තමන් තේරුම් ගන්න ඕනේ. මම මේ මාසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා ස්ට්‍රෙස් වෙන්නේ නැති වෙන්න පඩියක් හම්බෙනවනේ කොරියාවේ. ඒ හම්බෙන පඩිය හරියට මැනේජ් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ වැඩිපුර හම්බෙන කාලය. ඔන්න උඹට කාලෙ මදි නම් හොඳ පඩියක් හම්බෙනවා. ඇයි? උඹ වැඩිපුර වැඩ කරලා හොඳ OT පාරක් ගහලා හොඳ පඩියක් ගන්නවා. එතකොට දැන් මම කියන්නේ මේ කාලේ තියෙනවා මට ඕන තරම් වැඩ නැහැ වගේ එකක් නේ කියන්නේ. මම මේ සතිය දවස් 5ක් හරියට වැඩ නැහැ. හවසට වැඩක් නැහැ. මේ 5ට ඕෆ් කරනවා. අද වරුවයි ගා නහයෙන් අඬ ඉන්න ඕනේ. කට්ටිය ඉතින් ඉන්නවා මේ YouTube Facebook කරන්න පුළුවන් කියන්නේ මේ මට හොඳට වීඩියෝට කැමරාවට මුණ පෙන්නලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. රටවටේ ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. වාහනයක් තියෙන්න ඕනේ. නැත්තම් මේ ට්‍රැවල් කරන්න යන්න ඕනේ. වියදම් වෙනවා ඒවට. එහෙම මගුලක් කරන්න ඕනේ නැහැ. හරිද? තේකොළ පෙට්ටියක් ඇතුළේ ඉඳලා හරි වැඩේ කරන්න පුළුවන් කරන්න ඕනේ කාට. උවමනාව තියෙන එකාට. හරිද? හැබැයි කාමරය ඇසරලා දොරවල් අගුළු දාගෙන කැසිනෝ ගහන්න යන්න එපා. ඔට්ටු දාන්න යන්න එපා. එපා කියන්නේ එපා හින්දා. කරලා කෙලෝගෙන තියෙන හින්දා බං කියන්නේ. අවුරුදු ගාණක් තිස්සේ ලක්ෂ 70 80 කෝටි අපි කෙලෝගෙන තියෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ෆොරෙක්ස් මාකට් එකේ බයිනෑන්ස් මාකට් එකේ උඩ පල්ලෙයා හොඳට සෙල්ලම් දාලා තියෙනවා. ඒක හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා ගිය ගමන් බදා ගන්න යන්න එපා. හරිද? උඹට හොඳට ඇති වෙන්න සල්ලි තියෙනවා නම් තමයි ඒව කරන්න පුළුවන්. එහෙම නැත්නම් උඹලට ඒව කරන්න බෑ. හරිද? මම දැක්කම ඊ පෙරේද වීඩියෝ එකක් එහෙම. කට්ටි කමෙන්ට් දානවා. දැනුම තියෙනවා නම් කරන්න පුළුවන්. දැනුම තමයි ඕනේ. අවුරුදු 5ක්වත් ලොස් වෙන්න ඕනේ. අපි ගොන් කතා කියන්නේ. එහෙම මගුලක් නැහැ. උඹලා ඒව ගැන දැම්ම හොයන්න එපා දෙයියනි කියලා. මම කියන දේ හොඳට අහගන්න. මම මේ අත්දැකීමෙන් ජීවිතේ මට කෙලවෙලා, මගේ යාළුවන්ට කෙලවෙලා, වැරදිලා, ඒ වැරදිච්ච තැන් වරද්ද ගන්න නැතුව උඹලට ලස්සනට ජීවිතේ හදාගන්න දෙයියනි කියලා මේ ආදරෙන් කියන්නේ. හරිද? නැතු මේ කොහරි කහනවට මේක ඉස්සරහට ඉල්ල කෑ ගහලා උඹලෙන් මේ $750ක් ගලව ගන්න මට ඌමනාවක් නැහැ. හරිද? මේක කියන්නේ
උඹලා දුක් මහන්සිලා හම්බ කරන පඩියට කිලෝ ගන්න නැතුව අනේ ජීවිතේ හදාගෙන ලස්සනට ලංකාවට වරෙලා එහෙම නැත්නම් ඔහි ජීවත් වුණත් ලස්සනට ජීවිතේ හදාගනින්න මානසිකව පීඩාවටපත් වෙලා මානසික රෝගියෙක් කියලා බෙල් වල දාගෙන ස්නායු බ්ලොක් කියලා නන්නත්තර වෙලා කිලෝ ගන්න නැතුව ලස්සන ජීවිතයක් හදාගන්න කොරියාවට යන්න කලින් මවපු හීන ලෝකේ ඇත්ත කරගන්න පුළුවන් වෙන්න තමයි මම මේ වීඩියෝ අරගෙන ඉන්නේ. හරිද? එහෙනම් මේ වගේ මොන හරි දෙයක් ගන්න තියනවාමයි. හරිද? ඒ හින්දා හොඳ සිහි කල්පනාවේ මේ වීඩියෝ බලලා මේ කියන දේවල් ක්‍රියාවට නංවන්න. මොකද නැත්තම් තව පිටිසක් ඉන්න මොටිවේෂන් වීඩියෝ බල සුපිරි කී ඉන්නවා. ඉතින් හැමදාම කවදාවත් ගොඩ යන්නේ. ඒ හින්දා අදම වැඩ පටන් ගන්න. මේ දැම්ම වැඩ පටන් ගන්න. දැම්ම හොයන්න දැම්ම ඉගෙන ගන්න. 750ක්වත් වියදම් කරන්නේ නැතුව ඔයාට එන ඩේටා පැකේජ් එක කොහොමත් උඹ මාසෙට ගෙවනවනේ ඕකේ SIM එක දාගන්න එක. ඒකට අමතරව වෙන කිසිම වියදමක් යන්නේ නැහැ. ඔයාට වියදමකට කියලා යන්නේ ඔයාගේ ටයිම් එක විතරයි. ඒක නිකරුණේ නාස්ති කරන්නේ නැතුව වැදගත් වැඩකට නාස්ති කරන්න හොඳට ඉගෙන ගන්න. උගන්නන අය ඕන තරම් ඉන්නවා. ප්‍රී උගන්නන ඒවා තියෙන ඕන තරම් YouTube එකේ ප්‍රී උගන්නනවා කියන්නේ ට්‍රේඩින් කරන්න ප්‍රී උගන්නනවා කෝටිපතියෙක් ඉන්න වගේ ගොබ්බ දේවල් වලට යන්න එපා. ඔය ඔට්ටු දාන එකක් කරන්නේ. සරලවම කිව්වා. Facebook page එකක් YouTube channel එකක් TikTok ඔය මොනවා හරි ඒ කරන මගුලක් Instagram මන් දන්නේ නැහැ. තව ඇති ගොඩක් දේවල් ලෝකේ. මේ දේවල් හොයලා බලලා ලස්සන දෙයක් කරලා හොඳ පාරකට යන්න ටයිම් එක තියෙන කට්ටිය. එහෙනම් වැඩ දිනෙම පරිස්සමෙන් වැඩ කරන්න. හරිද? පැය 12ක් විතර වැඩ කරලා ඇවිල්ලා නයිට් එකත් ඕෆ් වෙලා ඇවිල්ලා පැය 6-7ක් ආයෙ වැඩ කරන්න එපා. ඊට පස්සේ වෙන ලෙඩක් ඇති. ඒ හින්දා දවසට පැය 2ක් පැය 3ක් වෙන් කරගෙන ඒ කට්ටියත් කරන වැඩක් කරලා කාලා බිල හොඳට නිදා ගන්න. සෑහළු වෙන්න. රට ගිහලා ජීවිතේ දිනන්න. එහෙනම් සියලු දිනාටම ජය වේවා.